හෙලෝ ගයිස් අද මම අරගෙන ආවා මිනි ට්‍රැවල් බ්ලොග් එකක්. අපි අද යන්නේ ලස්සන විව් එකක් තියෙන රිසෝට් එක ස්ටේ එකට. මේක තියෙන්නේ ගිනිගත්තේනේ හැමෝම දන්න තැනක්නේ ඇබර්ඩීන් වෝටර්ෆෝල් කියන්නේ. ඉතින් ඇබර්ඩීන් වෝටර්ෆෝල් එක ළඟම තමයි මේ රිසෝට් එක තියෙන්නේ. රිසෝට් එක ගාවටම අපේ වෙහිකල්ස් වලින් යන්න බෑ. ඉතින් මීට 700ක වගේ දුරක් පාකින් එකේ ඉඳලා අපිට රිසෝට් එක ගාවට යන්න තිබ්බා. මේ තියෙන්නේ ඒ යන පාර. මේ තියෙන දුරකතර ගෙවාගෙන අපි නවතිනාව තැන ඇබර්ඩීන් ෆීල් රිසෝට්. මෙතන හරිම ලස්සන විව් එකක් තමයි තියෙන්නේ. වෝටර්ෆෝල්ස් වලට ආසායට මෙතන හයිඩියල් ප්ලේස් එකක්. මෙතන මෙයාලගේ කබානාස් 3ක් තියෙනවා. ඔයාලට එක කබාන එකක් වුණත් ගන්න පුළුවන්. අපේ ගොඩක් කට්ටිය හිටපු නිසා අපි කබානාස් 3ම ගත්තා. ඉතින් මං පෙන්නනම් ඔයාලට කබානාස් 3ටම view එක කොහොමද තියෙන්නේ කියලා. හැබැයි එයාලා කිව්වේ නම් පහළම තියෙන කබාන එකට තමයි ලස්සනම view එක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ view එක. හැබැයි මම නම් personally කැමති මුනේ උඩම තිබ්බ කබාන එකේ view එකට. මේ දැන් පෙන්නන්නේ ඔයාලට පහළම තියෙන කබාන එකේ යාලා ලස්සනයිම කිව්ව view එක. මේ තියෙන පහළම කබාන එකෙන් පේන view එක හරියටම. එතකොට මේ තියෙන්නේ උඩම තියෙන කබාන එකට තියෙන view එක. මම නම් මේ view එකට මාර මාස වුණා. ගියපු හැමෝම වගේ කැමති වුණේ මේ view එකට. රිසෝට් එකේ ඉඳලා ඇබර්ඩීන් වෝටර්ෆෝල් එක ගාවටම යන්න පුළුවන්. ඉතින් අපි කට්ටියම ඉක්මනටම කරේ කලුවර වෙන්න කලින් වෝටර්ෆෝල් එක ගාවටම යන එක. මම නම් කළේ ඉතින් මේ එකම වෝටර්ෆෝල් එක විදිහට කැප්චර් කරපු එක. මම මාර මාසයි වෝටර්ෆෝල්ස් වලට. ඉතින් මට නම් මේ view එක දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකේ තියෙන්නේ වෝටර්ෆෝල් එකේ පික්චර්ස් වීඩියෝස් විතරයි කැප්චර් කරගත්තු. ඉතින් ඒව තමයි මට මේකට දාන්න වෙන්නේ. අපි ඉතින් මෙහෙම වෝටර්ෆෝල් එක ළඟටම ගියා. ඒ යන්න තියෙන පාර එච්චර අමාරු පාරක් නෙවෙයි. වෝටර්ෆෝල් එක ළඟටම හරිම පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි එයාලා කිව්වා වැස්ස තියෙන කාලෙට නම් පොඩ්ඩක් ඩේන්ජරස් කියලා මේ ගමන. අපිට වතුරට බහිනකොටත් පොඩ්ඩක් පරිස්සමට බහින්න කිව්වා. ඉතින් ඔයාලත් යනවා නම් be careful. කලුවර වෙනකම්ම එතන ඉඳලා අපි ආවා කබානාස් වලට ආයෙත්. ඇවිල්ලා පොෂ් දාලා අපි රෙස්ට් කරා. හැබැයි මට රෑ කිසිම වීඩියෝ එකක් ගන්න අමතක වුණා. ඉතින් මේ තියෙන්නේ පහුවදා උදේ තිබ්බේ මාරම ලස්සන ක්ලයිමේට් එකක්. අපි ආපු දවසේ තිබ්බේ සනී වෙදර් එකක්. හැබැයි මේ දවසේ තිබ්බේ හරිම ග්ලූමි ඩාර්ක් මං කැමතිම විදිහේ වෙදර් එකක්. බලන්න ලස්සන. මනම් හරිම ආසයි මේ වෙදර් එකට. ඒ දවසේ පොඩක් වැස්සා. ඉතින් මිස්ට් එකත් එක්ක හරිම ලස්සනට තිබ්බා එතන. මම සෑහෙන වෙලා මේ view එක දිහා බලන් හිටියා. ඉතින් අපි කට්ටියම මොර්නින් ටී එකත් අරගෙන බ්‍රෙක්ෆාස්ට් ගත්තා. මෙන්න මෙහෙම තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. වෙදර් එක තිබ්බේ. ඉතින් මෙතන නම් ඒ වෙදර් එකත් එක්ක අපි හැමෝටම දාලා ඉන්න ලෝභ හිතුණා. අපිට චෙක් අවුට් වෙන ටයිම් එකක් තිබ්බ හින්දා අපි කට්ටිය එකතු වෙලා සින්දු දාගෙන එහෙම පොඩක් chill වුණා. මේ view එක දිහා බලාගෙන. වැස්ස අඩු වෙනකන් ඉඳලා ඉතින් අපි ආයෙත් එන්න පටන් ගත්තා.
ඒ ලස්සන ස්ටේ එකට බයි කියලා. ඉතින් එන ගමන් මෙන්න මේ වනවදුල රස භෝජන එකේ නැවැත්තුව අපි ලන්ච් එක ගන්න. මම ලන්ච් එකට ගැලපෙන්නේ නැති කෑමක් තමයි ගත්තේ. ඉතින් මෙතනත් ගොඩක් ෆේමස් තැනක්. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය යනවා. හැබැයි මම එදා තමයි පළවෙනි පාරට ගියේ. ඇත්තටම එතනත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් එතනත් පොඩ්ඩක් අපි ඇවිදලා බැලුවා. එතනත් හරිම ලස්සන නිදහස් තැනක්. ආයෙත් ලස්සන වගේකින් හම්බෙමු. බයි.